ඔබ ආයිබෝවන් කියා පිළිගන්නවා චතුර SLMT වෙතින්. මම අද ගෙනාපු වීඩියෝ එක තමයි ඔබ නිවසේ පාවිච්චි කරන මේන් ඩෝ එක හරි රූම් ඩෝ එකක් හරි මොකක් හරි කොහේ හරි ඩෝ එකක් මෙන්න මේ විදියට බිම වදිනවලු බලන්නකොට ඔන්න ඕකෙන් මෙන්න බිම වදිනකොට ඊට පස්සේ ටයිල් එකක් ඩැමේජ් වෙනවා. දැන් මේතර වැදුනොත් බැලුවොත් එහෙම ගොඩක් දුරට මේ අසව් වල ඇන බුරුල් වුණාට පස්සේ එහෙමත් වෙන පුළුවන්. දැන් මේකේ අසව් වල ඇන බුරුල් වෙලත් නැහැ. දැන් මෙතන සාන්ත සීට් වල තියෙන්නේ. ස්පේස් එකකුත් නැහැ. දැන් එහෙම තියෙනවා නම් කොළ කෑල්ලක් හරි තියලි වල තද කරාට පස්සේ ගන්න පුළුවන්. මේක එහෙම නෙයි. දැන් මේ පැත්ත ගත්තොත් එහෙම දෙපැත්තම අවුලක් නැහැ. මේ යට බිම වදිනවා. සමහර වෙලාවට කාලයක් ගියාට පස්සේ ඒක වෙනව දොරවල් අර ලී වල සමහර අමුලියෙන් දැම්මහමත් ඔහොම වෙන ලීයේ එහෙම වෙනකොට වෙනස් වෙනවා ඌ වැටෙනකොට එහෙම ඒක දැන් මේක වෙන්නේ මේකත් ඒ වගේ මොකක් හරි ෆෝල්ඩ් එකක් වෙන කොට ටයිල් එකේ මොකක් හරි වෙනසක් වෙන්න පුළුවන් ටික කාලයක් ගියාට පස්සේ ඒකට කරන්න තියෙන්නේ දැන් ওই විදිහට බිම වදුනට පස්සේ මොකද වෙන්නේ ඊට පස්සේ මෙන්න මෙහෙම තිල්ලීගෙන යනවා තිල්ලීගෙන යනකොට ටික කාලයක් ගියාට මේ ටයිල් එක තියෙන නේද ටයිල් එක සීරෙනවා සීරලා ටයිල් එක ඩැමේජ් වුණාම දැන් මේකෙත් දැක්ක මේ සීරලා තියෙන්නේ. මේ වගේ ඩැමේජ් වුණාම ඊට පස්සේ අපරාධ ඊට පස්සේ මුකුත් කරන්න බෑ. සමහරට ටයිල් එක හොයන්න හම්බ වෙන්නේ අර දොරකොඩ ඉස්සරහා මේන් ඩෝ එක ළඟ ගිහින් කැත්තයි. ඕක වදිනකොටම කරන්න තියෙන ඔබට ලේසිම ක්‍රමයක් තියෙන මම ඔබට කියලා දෙන්නම්. දොර ගලවන්න ඕනෙත් නෑ. දැන් මේ යන ටික බුරුල් කරලා හදාගන්න ක්‍රමයක් තියෙනවා. ඊට වඩා ලේසි ක්‍රමය මෙන්න මේ කියත්තලයක් ගන්න. කියත්තලයක් අරගෙන ඉවර වෙලා මෙන්න මේ දොර බිම වදින්න හිතන තියෙන්නේ. කියත්තල එහා පැත්තට රින් ගන්න පුළුවන්. අන්න ඒ වගේ බිම වදින්න නැති තැනකට සෙට් කරලා කියත්තලෙන් මෙන්න මේ විදිහට දැන් දොර වදින තැන හරියට බලන්න ඕන. බලලා කියත්තලෙන් පොඩ්ඩක් අර ලෑල්ල කැපෙන විදිහට මෙහෙම කරන්න. සමහරට ඔහොම කරනකොට අර කුණු ගතිය හිතෙන්න පුළුවන්. යැත්ත දොර ගානටම කපලා තිබුණොත් මෙහෙම වෙන්නත් පුළුවන්. ඒකට කරන්න තියෙන්නේ ඔන්න ඔය වගේ ගානට උතනේ පොඩ්ඩ කියත්තලේ ඒ කියන්නේ කපන්න පුළුවන් ටිකක් අර යට කපනවා. ඒ කියන්නේ අර ඇන්ගල් කරලා කියත්තලේ මේ කරනකොට තුට්ටක් කපලා එනවා. ඊට පස්සේ ලෑල්ලත් එක්ක හැපෙන්න පුළුවන්. එතකොට පොඩ්ඩක් ස්පේස් එක අපිට හදා ගන්න පුළුවන්. ඒ කියන්නේ දොර ගලවන්නම ඕන නැහැ. එහෙම පොඩ්ඩක් ඒ විදිහට මේව කරලා දැන් ඔන්න බලන්න පොඩ්ඩයි වැදුනේ දැන් මෙතන. දැන් මම ওই විතර මේව කරලා ඔන්න බලන්න දොර දැන් දැක්ක? දැන් වහන්න පුළුවන්. දැන් වදින්නේ නැහැ බිම. ඕක දොර ගලවගෙන දගලන්න ඕනෙත් නෑ. දැන් බලන්න දොර සීල්ල ගානට ඒක හන්ද ওই ක්‍රමේ භාවිතා කරලා ඉවර කියත්තලෙන් ඔන්න ඔය විදියට ඔබට හදාගන්න පුළුවන්. ඒ කියන්නේ ඕක බිම වැදෙනකොට ටයිල් එක සම්පූර්ණ සවුත් වෙනෝනේ. දැන් බලන්න දැන් කොනටම වදින්නේ නෑනේ දැන්. දැන් ඕක දොර ගලවලා ඉවරලා කපන්නත් පුළුවන්. චූටි ප්‍රමාණයක් කපන්න පුළුවන්. ඊට පස්සේ ඔබට ඕක ගලව ගත්තාම දොර බල වැඩුණොත් ආයි හයි කරන්න අමාරුයි. ඒක හන්ද ඔබට ওই විදියට දොර තියෙද්දිම කියත්තලේ ගානට සෙට් වෙන තැන බල්ලි ඉවර වෙලා කපා ගන්න පුළුවන්. දැන් මේක බැලුවොත් එහෙම දැන් මෙතන ඇන බුරුල් වෙලා තිබුණොත් එහෙම සමහරලාට ඇනෝලින් ස්පේස් එක හදා ගන්න පුළුවන්. දැන් මෙතන මේ අයින් වෙන ස්පේස් එක තියෙනවා නම් සමහරලාට අර උතර තියෙනවා එහා පැත්තේ සර්නේරි වලට කොළ කෑල්ලක් තියෙනවා. කාඩ්බෝඩ් කෑල්ලක් වගේ තියලි වල ඔබට ඒක ඒ විදිහට හදා ගන්නත් පුළුවන්. මම ඔබට තව දොරක් පෙන්නන්න. මෙන්න මේ දොර. මේ දොරත් බිම වදිනවා. මේ දොරත් බිම වදිනවා. හැබැයි ඒ දොර බිම වදින්නේ වෙන හේතුවක් නිසා. ඒක අර විදියට හදාගත් කැපුව මේ ඔයාලට බෑ. දැන් මේක මම ඔබට වහලා පෙන්නන්න. ඔන්න බලන්න දැන් මේක වහනකොට බිම මෙතන කොනෙන් වදිනවා. යට පැත්ත දිගටම වදිනවා. හරි? දිගටම වදිනවා. එක තැනක් නෙවෙයි. දිගටම වදිනවා. මේ පැත්තේ ඇරියට පස්සේ දොර ඒත් බිමට වදින දැක්ක බිමට වදින. එතකොට දැන් මේක වෙන්නේ ඔහොම වැදිලා ටයිල් එකයි ඔක්කොම සවුත් වෙලා තියෙන්නේ. දැන් මේ බලන්න මේක මම ඔබට පෙන්න ආරිට වඩා ඩැමේජ් වෙලා ටයිල් එක. මේ බලන්න ගොඩාක් ඩැමේජ් වෙලා දැන් අපරාධයන් ඔය වගේ ඩැමේජ් වෙනකොට වෙන්නේ අර එකපාරින් වැඩේ කරගන්න නම් හොඳයි. දැන් නොදැනුවත් කමින් තමයි ඕක වෙන්නේ. දැන් මේ වගේ ටයිල් මාරු කරන්න ඕන නැත්නම් ටික කාලයක් යනකොට කැත්තයි ඕක. අහ පාට වැහෙනවා. දැන් ඕක මේ දොර අර විදිය නෙවෙයි. දැන් මෙතනත් බලන්න වැදිලා තියෙනවා. දැන් මේකේ වෙලා තියෙන්නේ දොර මෙන්න මේ සරණේරු වලින් ඇදිලා ඇවිල්ලා එළියට. ඔබට පේනවා ඇති. මේ බලන්න ගොඩක් ස්පේස් එක ඇවිල්ලා. දොර
නම් පහත් වෙලා වගේ වෙන්නේ. ඕක අර සරණේරුවට මෙතෙන්ට දාන කාඩ්බෝඩ් කෑල්ල දිය වුණාමත් වෙනවා. ඒ කාඩ්බෝඩ් කෑලි දිය වෙලත් නෑ මේකේ. ටික කාලයක් ගියාලා දිය වුණාමත් එහෙම වෙනවා. ඒක කාඩ්බෝඩ් කෑල්ල කපලා දාලා තද කරගන්නත් පුළුවන්. හැබැයි මේකේ වෙලා තියෙන්නේ මේ පැත්තට නිකන් දොර පහත් වෙලා. දැන් බලන්න දැන් මේ ස්පේස් මෙහෙන් ඒ කියන්නේ අරහෙට යන්න ඕන. දැන් මෙතනින් යටින් උඩ අසව පැත්තට තල්ලු වෙන්න තමයි තියෙන්නේ. ඒ කියන්නේ බුරුල්ල තියෙන්නේ. ඒක ටික කාලයක් ගියාට පස්සේ අන බුරුල් වෙන්නත් පුළුවන්. සමහරවිට දොරේ බර වැඩි වුණාට පස්සේ මේ තියෙන ඇනවල අර ලීජනේ තියෙන උළුව කඳ දිරාගෙන ඒ කියන්නේ අර ටික කාලයක් යනකොට බර වෙනකොට මේ ඇන බුරුල් වෙනවා. කොච්චර තද කරත් තද වෙන්නේ නැහැ. දැන් මේකෙත් මේ තද කරාට තද වෙන්නේ නැහැ ඇන. ඒකට කරන්න තියෙන්නේ. ඔබට කරන්න තියෙන්නේ ඔක්කොම දොර ගලවන්න නැතුව මේ ඇන ටික ඒ කියන්නේ ඉස්සෙල්ලා බුරු කරගන්න ඕන. සරණේරුවේ තියෙන ඔක්කොම ඇන ටික බුරු කරගෙන ඉවර වෙලා ඊට තද වෙන්නේ ඒ කියන්නේ ඉස්සර වෙලා ඕක තද වෙන්නේ නැති ඇන ටිකත් අපි හොයා ගන්න ඕනේ. ඒකට කරන්න තියෙන ඔහම දොර ඒ කියන්නේ දැන් මේ ඇන ටික බුරු කරගෙන සරණේරුව වල මේ පැත්තෙන් ඉස්සර වෙලා ෆ්ලැට් එක හරි මොකක් කර තියලා දොර පොඩ්ඩක් බැලන්ස් කරගන්න උස්ස ගන්න ඕන. ඒ කියන්නේ අසව්ව පැත්තෙන් හොඳේ අසව්ව නෙවෙයි ලොක් එක පැත්තේ මෙන්න මේ වගේ පොඩ්ඩක් උස්සගෙන ඉන්න බෑනේ අපිට අමාරුනේ. හැබැයි ඇන ටික ගලවන්න පුළුවන් වෙන දොර සම්පූර්ණයෙන් ඇරලෝන ඕක කරන්න නැත්තම් භාගයට වහලා බෑ. දොර සම්පූර්ණයෙන් ඇරලා ඉවරලා ඔන්න ඔය වගේ මේව කළා ඇන ටික බුරු කරගන්න. ඇන ටික බුරු කරගෙන ඉවර වෙලා ওই ඇන තද වෙන ඒවා තියෙන ඇණයක් දෙකක් සමහරට තද වෙන්න පුළුවන්. අනිත් ඒවා දැන් තද වෙන්නේ නැහැ. කරගෙන තියෙන තද වෙන ඇන ටික තියෙන්නේ. සම්පූර්ණ ඇන ටික උනත් කම නැහැ. දැන් එක පැත්තට ඔළුවහු කඳේ ඇන ටික මම කියන්නේ. කඳේව තමයි බුරුල් වෙන්නේ බරට. බරට දොරේ බරට බුරුල් වෙනවා. සමහරට ඔළුව කඳ සවුත් වෙන පුළුවන්. ඒක කරන්න තියෙන්නේ ඔය ඇන තියෙන්නේ. දැන් මේකේ තියෙන ඇන පහක් තියෙන එක පැත්ත. සරණේරු පහේ එක පැත්තක ඇන පහ ගන්න තියෙනවා. නෙමෙයි ඇන තියෙන්නේ. දැන් ওই කඳ ඕකට වඩා කඳ පොඩ්ඩක් මහත් එකක්. කඳ මහත අඟල් භාගයක් විතර තව දික් වෙන්න ඕන. දික් වෙන ඇන ටිකක් දාන්න. එතකොට අර ඇනේ බුරුල්ලට තියෙන එක හරියනවා. නැත්තම් ඔබට වෙන තැනක ඕක විදින්න බෑනේ ආයෙම. අල්ලන්න බෑනේ. සරණේරු මාරු කරන්න එපා. වෙන තැන් වලට ඊට වඩා ලේසි දොර ගලවන්නත් වෙන ගලවන්න ඕනේ. එක සරණේරුවක සාමාන්‍ය ඇන පහක් තියෙන ඇන හතරක්වත් හොඳට තද වෙන විදියට දාන්න. සාමාන්‍ය තද වෙන ඇනේ තියෙල්ල ඒ වගේ පොඩ්ඩක් ඇන ගෙනල්ලා ඔබට මොක හයි කරගන්න පුළුවන්. ඕක බුරුල් න ඇන ටික තද වෙන්නේ නැත්තම් ඇන බුරුල් වෙලා තියෙනවා නම් තද කරන්න. ඒ වගේම තමයි කාඩ්බෝඩ් කෑල්ලක් ඔක අතර තියෙන. ඒ කාඩ්බෝඩ් කෑල්ල තියලා තියෙනවා නම් ස්පේස් එකක් අර දොර බැලන්ස් වෙන්න ඒකත් දාලි වල තද කරගන්න පුළුවන්. දැන් මම ඔන්න ඇන ටික තද කරලා ඔක්කොම ඇන ටික අලුතෙන් දාලා ඔන්න අරලා පෙන්නනවා අපට දොර. මම දැන් මම මේකත් ගැලෙව්වා. දැන් බලන්න ඔන්න දොර ෂෝක් එකට වැහෙනවා. එක්ක කිසිම ආබාධයක් නැතුව වෙන. දැන් අර ඉස්සර වෙලා දොරේ කීයක් තලින් කැප්පුවනේ අර ස්පේස් එක. ඒක තිබ්බ දැන් මේකේ ස්පේස් එක ගොඩක් තිබුණා. දැන් ඔය ස්පේස් එක පොඩ්ඩක් අඩු වුණා. දැන් සාමාන්‍ය පොඩි ස්පේස් එකක් තියෙනවා. එක එක දොරවල එක එක විදියට. ඒක හන්ද දැන් දොර ගහන්න වැහෙනවා. අනිත් එක තමයි මෙහෙන් එහා පැත්තට ගියානේ යටින් ඉස්සෙනවා. යටින් ඉස්සෙන දොර. දොර ඉස්සෙනකොට අසව් ටිකට හොඳට තද වුණාට පස්සේ දොර ඉස්සෙනවා. ඉස්සුණාට පස්සේ බිම වදින්නේ නැහැ. බිම වදින්න නැතුණාට පස්සේ එතකොට අර ඇනනකොට තද වෙනුනේ ටික කාලයක් ගියාම දොර බර වැඩිකමට ඇදිලෙනවා. ඒක වෙනවා. දොර බර ඇනේ. අනිත් එක තමයි දොර දැන් ඔහොම බිම ඇතිල්ලිලා ඉස්සර වෙලා දූවිලි තට්ටු ගණන් දොරේ අර යට දාහරේ බැඳෙනවා. බිම ඇතිල්ලෙන් වාඩියක් ගන්න අර වැලි කැටත් එක්ක මඩ ගතිය වගේ වතුරත් එක්ක ඕක බැඳෙනවා. පැටලි ඉවර වෙලා යට කුණු දූවිලි ඩස්ට් එක ඔක්කොම තියෙනනේ. ඒකට ඔබ කරන්න තියෙන්නේ දැන් ඕක හරි හරි ගස්සගෙන ඉන්නවා වගේ දොර ගලවන්න බෑනේ. අර වගේ කියත්තලෙක් දාලා පොඩ්ඩක් සුද්ධ කරගන්න. දැන් ඕකේ ගොඩක්ම කුණු වැලි තට්ටුව තියෙනවා ඇති. ඊට පස්සේ වෙන්නේ වැලි තට්ටුව තියෙනකොට තව වැලි මේ අර පැත්තේ යන තද කරත් වෙන්නේ අර මං කියපු මුලදී කරපු වගේ දොරට අන්න ඒ වගේ කරන්න වෙනවා. දැන් මම දැන් මේකේ කුණු තියෙනවා ඔබට පෙන්වන්න. නිකන් අර බිම ඇතිල්ුණානේ කාලයක් ඇතුළුනා ඔන්න ඔය වගේ ඩස්ට් එකත් එක්ක මැවිල් ටිකක් කුණු දූවිලිත් එක්ක බැඳිලා තියෙනවා හයි වෙලා තියෙනවා කොන්ක්‍රීට් වගේ හයි වෙනවා. ඒකන්ද ඕකත් හොඳට සුද්ධ කරගත්තට පස්සේ එතකොට තව කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ ආම්තම් පොඩ්ඩක් වදිනවා නම් කියත්තරේ දාලා හරි සුද්ධ කරගන්න පුළුවන්. දැන් අර ගොඩ මේ දොර
ওই විදියට ඔබට හදා ගන්න පුළුවන්. දැන් ඔයකට ওই වැඩේට ඉතින් වඩු බාස් කෙනෙක් කියන්න යන්න කොන නෑ. ඔබටම ඔබගේ නිවසේ තියෙන දොර ওই විදියට බිම වදිනවා නම් දැන් මම කාරණා දෙක තුනම කියලා දුන්නා. ඒව අත්හදා බලලි වරලා ඒකෙන් මොකක්ද හරි පොසිෂන් එක කියලා ඔබට වටහාගෙන ඉවර වෙලා ඒක ක්‍රියාත්මක කරන්න පුළුවන්. දැක්ක දැන් ඔක දොරේ යටට විච කුණු ටික ඒ වගේ කියත්තලේ පාවිච්චි කරලි වරලා ඒකත් අර විදියටම කුණු ටික අයින් කරලා දාන්න පුළුවන්. ඔබගේ නිවසේ ඕක කාමරේ හරි ඕන තැනක ওই වගේ දොර බිම වදිනවා නම් ටයිල් ටික සවුත් වෙලා ටයිල් ටික විනාශ වෙන්න ඉස්සල්ලා ඔබටම ඕක නිවසේදී හදා ගන්න පුළුවන්. දැන් ඔන්න මම කියලා දුන්න කරන්න ලේසිම ක්‍රම කීපයක්. එහෙමනම් ඉතින් අද වීඩියෝ එක හොඳ නම් වීඩියෝ එක තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. ඒ වගේම වීඩියෝ එකට ලයික් එකක් සහ කමෙන්ට් එකක් අනිවාර්යයෙන්ම දෙන්න. ඔබ මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. මේ වගේ ආදර්ශමත් වීඩියෝස් මගේ channel එකේ තියෙනවා. ඉදිරියට දාන්න බලාපොරොත්තු වෙනවා. එහෙමනම් ඉතින් ඉදිරියේදී මෙවන් වූ ආදර්ශමත් වීඩියෝ එකකින් නැවත හමු වෙනතුරු අදට ඔබෙන් සමු ගන්නවා. ඔබ සැමට සුබ දවසක්. ආයුබෝවන්. චතුර SLMT